මුලතිව් මහ වනයේට ඇතුළු වී හමුදාව තැනූ මාර්ගයක් ඔස්සේ වනගැබට ගිය විටයි ත්‍රස්තවාදීන්ගේ මෙම අවිගබඩාව හමුවන්නේ. සමස්ත උතුරු හා වන්නි ප්‍රදේශවලදී හමුදාවට එරෙහිව ප්‍රහාර සිදු කළ මෝටාර් අවිතෝගෙන් බහුතරය මෙහි ඇතැයි යන්න යුද හමුදාවේ විශ්වාසයයි. හතරවැනි කාර්ය සාධන සේනාංකයේ යනදීම යටතේ ක්‍රියාන්විතයේ නියුතු 642 වන බල සේනාවේ 14 වන සිංහ රෙජිමේන්තුවයි මෙම අවිගබඩාව සොයාගනු ලැබුවේ. මීටර 1500ක් පමණ දුර ඉලක්කයකට ප්‍රහාර එල්ල කළ හැකි මිලිමීටර 60 ප්‍රමාණයේ මෝටාර් අවි 15ක් සහ එම ප්‍රමාණයේ බැරල් 66ක් මෙහි තිබී සොයාගත්තා. අවිගබඩාවෙන් හමු වූ මිලිමීටර 81 වර්ගයේ මෝටාර් අවි සංඛ්‍යාව 51ක්. එවැනි අවියකින් කිලෝමීටර් 4.5ක පමණ දුරකට පහර දිය හැකියි. කිලෝමීටර් 7ක් පමණ දුරකට ප්‍රහාර එල්ල කළ හැකි මිලිමීටර් 120 ප්‍රමාණයේ මෝටාර් විදින 4ක කොටස්ද මෙහි තිබී හමු වුණා. ඊට අමතරව යුද හමුදාව මෝටාර් අවිවල ආධාරක ද්වීපාද, ස්වයංක්‍රීය ගිනි අවි ආධාරක ත්‍රිපාද සහ බේස් ප්ලේට් තොගයක්ද සොයාගනු ලැබුවා. T56 LMG ඇතුළු ගිනි අවි වර්ගයක් සඳහා භාවිත කෙරෙන පතුරම් ගැබ් 1500කට අධික සංඛ්‍යාවක්ද මෙහි වෙනවා. මෙම යුද්ධෝපකරණ තොගෙන් ඉතා සුළු ප්‍රමාණයක් හැර අනිත් සෑම අවියක්ම හා ඒවායේ කොටස් භාවිත කළ හැකි තත්ත්වයේ පවතින බවයි හමුදාව පවසන්නේ. ඇත්ත වශයෙන්ම අපි ඉතාමත්ම දරුණු ලෙස මේ ගැටුම් පැවතුණා. ඒ වෙලාවේ අපේ ප්‍රතිප්‍රහාර ඉදිරියේ උන්ට මේවා අල්ලගෙන ඉන්න බැරි තත්ත්වයක් රත් වුණා. ඔබලට පේනවා ඇති ඉතා විශාල ආයුධ ගබඩාවක් අපට අත්පත් කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ ගැන සියලුම බටපිරිස් වලට මම මගේ ප්‍රශංසාව ලබා දෙනවා. මුලතිව් දිස්ත්‍රික්කයේ කුඩා බිම් කටකට කොටු වී සිටින ත්‍රස්තවාදීන් මේසා විශාල අවි ආයුධ තොගයක් අතහැර දමා පලා ගියේ මෙම අවි ආයුධ රැගෙන යාමට ඔවුන්ට පැවති අපහසුතාව නිසායි. එසේම මෙම අවි මගින් හමුදාවට පහර දීමට අවශ්‍ය පතුරම් නොමැතිවීමද ඊට බලපෑ ඇති බව හමුදාවේ විශ්වාසයයි. රූපවාහිනී අමල් සමන්ත පුදුකුඩිරිප්පු සිට